guys, today we're going down to Irvine to pick up a not a stroller, Kimmy, what is it? A crib for the baby. Kimmy's here, you can see her. Oh, can't see her. Kimmy. Kimmy's here, everybody. And we're both going down in the loaner car to pick up a crib for the baby. We'll let you guys know how it goes. We finally made it onto the freeway. We're gonna be in Irvine soon, pick up the baby crib. යාළුවෝ මේ බලන්න අපි Irvine වල ඉන්නේ. Irvine නම් පට්ට ලස්සන සිටි එක. මේ තියෙන්නේ apartment building ටිකක්. මේක apartment building එක ඇතුලේ අපි නගිනකොට ගොඩාක් ළමයි හිටියා. උඩුම ළමයි තෝගයක් හිටියා. හැබැයි මම උන්ගලට පෙන්වන්න ගියේ මේ තමයි මේ baby crib එක. අපි දැන් ඔක්කොම කාර් එකට load කරලා තියෙන්නේ. දැන් කාර් එක වහන්න විතරයි තියෙන්නේ. මේ වහනේ නියමයි. අපිට සිටි zoom කරන්න ඕනේ. මේ වහනේ නියමයි. මේක මෙතන ඔබ එතන වැදුණා. ඊට පස්සේ මෙතන ඔබන ඒක වැව්වා. ක්‍රිබ් එක නැග්ගා. අපිට තියෙන වාහනය ඇතුලේ නගින්න නේ. Kimmy, what do you think about the crib? It's great for a great price. Great too. deal, huh? Yeah. Good And we got deal. to meet some amazing people. Very nice people. Good time. Now we get dinner and head home. Right? Yes.
මේ බාන කට්ටිය අපි අර්වයින් වල පාරවලුයි සිටි එක මාර ලස්සනයි. ඉංගල හරියට මේන්ටේන් කරනවා. ගොඩක් කැලිෆෝනියා වල ඉන්න සල්ලිකාරයෝ ඉන්නේ අර්වයින් වල. අපාර්ට්මන්ට් වල ඉන්න අර සයිබර් ට්‍රක් එකක් ගියා දැන් මාර ලස්සනයි. මේ පාර නිකන් ඔක්කොම පිරිසුදුවට තියෙනවා. මම පෙන්නන්න ලයිට් එක ග්‍රීන් වුණා. I gotta make a right turn. Not supposed to cross the solid white line, but shoot, there's nobody around. Around sunset එක මාර ලස්සනයි. අපේ මේ baby crib එක පිටිපස්සේ සද්දේ පද්දේ දානවා. සද්දේ අඩු කරන්න ඔය පිටිපස්සේ. මම ප්‍රැක්ටිස් කරන තාත්තා වෙන්න. නේ? සද්දේ අඩු කරන්න ළමයි. Learn Thai Cafe. මේක තමයි කට්ටිය අපි යන්නේ restaurant එක. Go ahead baby. දැන් යාළුවෝ අපි ඕඩර් එක දාලා තියෙන්නේ කෑමේ නිකන් තමයි ඉන්නේ. තාම මගේ ඇහැ ප්‍රශ්නේ තියෙනවා පොඩ්ඩක්. ඉතින් අවුලක් නැහැ. දැන් හැබැයි ඇහැ රිදෙන්නේ නැහැ. පොඩ්ඩක් රිදෙන්නේ. ගොඩාක් රිදෙන්නේ නේ. මචං මම රෙස්ටොරන්ට් ඇතුලේ ඇවිල්ලා කෑ ගහලා එහෙම සත්‍ය පත්තේ කල්ල වීඩියෝ කරන්න කැමති නෑ. ඉතින් අද රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා සත්‍යෙන් පොඩ්ඩක් අඩේ මෙහෙම ඇතුලේ මිනිස්සු ඉන්නවනේ කනවනේ. ඉතින් අපි vlog එක කරමුනේ. මේ මම කෝක් එකක් ඕඩර් කරපුවා. Hi, Mom. And it's really on the healthy side. Like, really, it's like. Oh shit, is there water in here? Yeah. Cute eyes is like really healthy. So, we don't have to make too much. I'd ask for if you want One for breakfast and one for like. That's for another hopefully. මේක ඇතුලේ වතුර තිබිලා. Like, makes. Excuse me, ma'am? Do you mind emptying the towel? It had water in it and I then poured it out. I know. Thank you so much. මම වතුර තිබ්බා ඒක ඇතුලේ ඒක උඩින් කෝක් එක ගන්න මොනේ වගේ. හොඳ වෙලාවට ඔක්කොම ටික දැම්මම පොඩ්ඩයි දැම්මේ. Thank you so much. I appreciate you. Thank you, වතුර නැතුව. හොඳයි. කිසිම අවුලක් නැහැ. You have your own bathroom. You have want your own some Coke? bed. Haha, you can't have any anyway. Actually, this is what happened to my first bathroom. මම නාරි වාදයක් දෙන්නේ කිම්ට හැමතිස්සෙම. Give you a hard time? Yeah. But it's not my fault. Kim just comes and sits on her phone everywhere we go. That's what she does for fun. Fun. Hey, have a big TV. කට්ටිය දැන් කිම් මාත් එක්ක රණ්ඩුවක් පටන් ගන්න හදනවා එයා ෆෝන් එකේ ඉන්නේ කියලා මම කැමරා එකේ ඉන්නේ. ඉතින් මම කිව්වා එයා ෆෝන් එකේ ඉන්න නිසා තමයි මම කැමරා එකේ ඉන්නේ. නේ? මම තමයි. Thank you. You want some alfalfa side? This is The extra alfalfa on the side? Sure, we might want it for later. Thank you so much. මේ යාළුවෝ tom yum soup එකක් මේ බලන්න. මේ බලන්න යාළුවෝ tom yum soup එකක්. What is this? Me? Kim? Salmon tom yum soup එකක්. අපි මේ කෑම තැනකට ආවම ගොඩක් ඕඩර් කරන්නේ අපි ඉන්න තැනේ ගොඩක් කෑම කඩවල් නෑ නේ. ඉතින් අපි ගොඩක් වෙලාවට සූපෝ ගෙනියලා හෙට කනවා අනිද්දා කනවා එහෙම තමයි. Have a happy year. Thank you. Yeah. Is that okay with you? Oh yeah, wherever. That's fine. Perfect. Yeah. මේ බලන්න කට්ටිය
දැන් මේ පැත්සියූ එකක් හිම්ගේ නූඩල් එක හිංගේමයි කින් මටත් දාලා තියෙන බෝල් එකක් මට කන්න විතරයි තියෙන්නේ බලන්න What's this? Is sticky, right? What is this is big piece of salmon කාලා බලන්න මේක ටොම් යම් සූප් එකක් මාර රසයි ටොම් යම් It's very crispy. ඒ හතු එකක් ටිකක් සරයි You know Thai food is spicy, so imagine if we said like 7 or 8 No. or 10. Happy Kuwait for Tom Yum soup, what do we say? 5 or 3? 5. 5. Ek වෙනකන් 10 වෙනකන් level එක තිබ්බා. අපි කිව්වා 5 කියලා. හැබැයි ඉතින් 5ත් පොට්ටක් සරයි. Her mom just family because her mom family immigrated Is it too spicy for you? and they're just stuff in Germany, but my mom knew that what. Oh. Well, the salmon is really good. Everyone. Do you need salmon yet? Salmon's really good. But right? Salmon kala. කට්ටිය මම කිම්ම හම්බ වෙනකොට තමයි මම සුප් කන්න පටන් ගත්තේ. මම ජීවිතේට සුප් කන මිනිස්සෙක් නෙමෙයි. හැබැයි කිම් හම්බුනාට පස්සේ තමයි මම සුප් කන්න පටන් ගත්තේ. I like it. Some rice. Yeah, and if you want more lunch, So good. have rice. Or be like, whatever. Kim said try it with some rice. You don't want one. Why? Just How do way more. So such a calorie makes you go. ඉන්න ඔක්කොම ටික දාගන්න එක හැන්දකට. ඔක්කොම ಜಾති ටික දාගන්න. Growing up, I just දැන් මේ බලන්න හැන්ද. it would be like hard. සැමන් තියෙනවා. හතු තියෙනවා. පත් තියෙනවා. කොළ පාට මොකක්ද කේල් මලකුත් තියෙනවා. I like it. You like it, Kim? I feel like it's the perfect spice for you. Oh, Yeah. you can't like Little bit too much, but it's good. Like 3 would have been good. Butter rice. Can you try right? Thank you so much. How's everything so far? Oh, great. Okay. Alright. Thank you. Amazing. Oh, Thank you. I tend to sweat when I මම සැර කනකොට ඉතින් දාඩිය දානවනේ පට්ට දාඩිය. මුගට fried rice එක පෙන්නන්න. Most of the time, I feel there. It is. තියෙන fried rice එක. ඉතින් fried rice තමයි මගේ කෑම එක. මම හරි කැමති fried rice කන්න. මේ බාම ගෑ කට්ටිය. හරිම අවුලක් නෑ බෑ. ඒ වගේ දේවල් ඉතින් වෙනවා. rice එක බෙදා ගන්නනේ. ඉන්න මේ තියෙන fried rice එක කට්ටිය ඒක බෙදා ගන්න. But a lot of times, they sell මේක මරු වල ගොඩක් එළවලු ಜಾති දාලා තියෙනවා. because everyone. They put a lot of vegetables in here, huh? I see like the Chinese broccoli. Yeah, come with rice on the side. Okay, thank you so much. Okay, you're welcome. Right over here. Thank you. මේ තියෙන කට්ටිය yellow curry එක. බලන්නකෝ yellow curry එක. So මේක තමයි ඉතින් අපේ spread එක white rice එක තියෙනවා. yellow curry එක. Thai curry එක. fried rice එක. මේ මාගේ පිඟාන. මම දන්නේ නැහැ ඉතින් උංගලට මාව ඇහිනවද පුළුවන්ද කියලා. හැබැයි මම ඉතින් කටහඬ පොට්ටක් අඩුවෙන් කරන්නේ. Yellow curry looks good. This tattoo is so good. They don't skimp on the potatoes and the
vegetables. Very well done. කිසිම ලෝභකමක් නැහැ. ඔක්කොම එළවලු ಜಾති ඔක්කොම මොන්තර. එහෙම තමයි restaurant එකක් වෙන්න ඕනේ නේ. බලන්න. Bless you. Bless you. බාම් කට්ටිය. Helen finally, you know, last time. නෑ ඒක නම් මාරු. ඒක කාන්ට සැර තියෙනවා. නියම. හරියට නෝ රසයි. කිලෝ වැඩක් නෑ. Yeah. පෙන්නන්නකෝ. You have to take a under. To be honest, this is the best view you could possibly have. Pregnant lady and food. බලන්න කට්ටිය. So he just mentioned. මගේ අන්තිම බයිට් එක. Yeah, she likes it. ඊගාන ඉවරයි. මම දන්න මම කරන වීඩියෝ. This mixed together is kind of salty. Wait. I think this is already salty. It was good. I enjoyed my dinner. Very good. Try mine. It's really yummy. Ariado. Mage ang camera right? I told you already. We get a lot because Big Bear or where we live doesn't have the best restaurants, you know, food quality. So that's why we order a lot and then take it to go. So we have leftovers to eat. That's what I like, you know. දැන් යාළුවෝ මගේ පට්ට පිරිලා කෑම කෑවා ඇත්තටම මම ගොඩාක් කන මිනිස්සෙක් නෙමෙයි. හැබැයි ඉතින් කෑම පට්ටරයි. තුකෝ ගෙනිල්ල කමු හෙට නේ. අප්පා මේ කැමරා එක නියමයි නේ. මම ටිකක් බයෙන් හිටියා අර මිනිහෙක් ඉන්නවා අපේ එහා පැත්තේ මම ටිකක් බයෙන් හිටියේ මම ආසනේ මච්චන් මේ පබ්ලික් වල මිනිස්සු රෙකෝඩ් කරන්න ඉංගල කැමති නැත්තම් මම ඉතින් ඒවට කැමති නෑනේ ඉතින් දැන් කට්ටිය චෙක් එක ඉල්ලන්න ඕනේ නේ I can record me see what she's doing she was just on her phone by the way how was your food Kimmy very good Very good. so, yes we're ready for pasta season and Like once I hit a And it is oh, you want to Can we get mango sticky rice? You got it. Wait, it's here. thank you We have to. Kimmy and her mango sticky rice I've never had mango sticky rice We always eat that and do something. I'm missing out. People afford more than that. what You like all those mango? good. I live in town, so it's like Perfect. I do like mango but mama ජීවිතේට mango sticky rice කාලා නැහැ කිම් කිව්වා හොඳයි කියලා රසයි කියලා high rises. ඉතින් බලමු I mean, මේ රෙස්ටෝරන්ට් එකේ කට්ටිය සින්දු That's යනවා really high up. ඒක නිසා තමයි මෙහෙම වඩන්නේ නේ මම පිස්සු ළමෙක් නෙමෙයි I'm just Yeah. waving to the music හැබැයි උඹලට music එක ඇහෙන්නේ නැහැ ඒක edit out කරනවා නේ I'll be more about this video. thank you කැම ටික පොක්ස් කරලා දාන්න කට්ටිය මම කරපු විදිය මුන් ගාලා ඔක්කොම බැස්සුවා My mom saw it. Great. thank you so much wow. And my dad told me like I didn't do that. Yeah, raise them. මේ කාර්යය එක I know what's inside. මම ස්මිත් Wow. My dad. Yeah. මම ඉතරයි My God. කැම ටික බලන්න You should have taken that right too. We burning everything inside. yeah why not I have to admit. හරි කට්ටිය දැන් ඉතින් ඔක්කොම කරලා තියෙන්නේ බිල එනවා බිලාම කිම් තමයි ගෙවන්නේ බිලට නෙමෙයි Because I was in the. කිම් ගෙවන්නේලු නියමයි So. And yeah, මට ෆ්‍රී ඩිනර් එකක් හම්බ I got to. ෆ්‍රී First, I ඩිනර් එකක් learned- කිම් ගෙවනවා I didn't learn these all. I didn't learn to control my. I learned to control the ඉතින් art. කොච්චර හොඳයිද නේ ඒක තමයි රෙස්ටෝරන්ට් එක නේ නියමයි නේ ඒකේ හිතේ පොඩි බයිසිකල් තියෙනවා නේ ඒක තමයි ඕල්ඩ් ස්කූල් ටුක් ටුක් එකක් වෙනවා අනිවාර්යෙන් හොඳයි නේ මම පෙන්නන්නම් ඔයගලට එළියට ගිහිල්ලා කොහොමද කියලා nah
උංගලට පෙන්වන්න මම එළියේ ගිහලා කොහමද කියලානේ. ඒක හරි මගේ කැමරා එක අමුතුයි. දැන් නියම. මේක තමයි රෙස්ටොරන්ට් එක. යාළුවන් කිම් කියනවා මැංගෝ ස්ටිකි රයිස් එකක් කියන්නේ ටායි කෑමක් කියලා. ඉතින් බලමු කොහොමද කියලා නේ. මම නම් ජීවිතේට මැංගෝ ස්ටිකි රයිස් එකක් කාලා නම් නෑ. මේ බලන්න යාළුවෝ මැංගෝ ස්ටිකි රයිස් එක ඇවිල්ලා. Yeah, it's a lot of work. මේ බලන්න. Started to walk and යාළුවන් අපි මැංගෝ ස්ටිකි රයිස් එක කාලා බලමු නේ. Okay, how do you eat it, Kimmy? You take some of the rice, like so. Rice පොට්ටක් ගන්නවලු. Okay, and then a mango. Rice එකකුයි mango and then sauce එක ගන්නවනේ. Usually put on rice. yeah, for sure. He shared this with them. You like it? Yeah, He loves trying food. Yeah. Well, Like the soup and then very good. I like it. Thank you. The mangoes are very good too. Juicy, ripe mango. Not Alfonso, but still good. Man, after the යාළුවෝ, I didn't really like it. I like the mango. I don't like it mixed with rice. And the sauce is okay, to be honest. But I'm a mango person, man. The rice stuff, it's okay. Kimmy likes the rice stuff. It's okay for me. I'm not a huge fan. But the mango itself, very good, very good. Well, what is this hard stuff? I think that's just Very good. Mango cái nếu mà ripe quá là. Good, I Kimmy? guess it makes sense. You don't really like savory Sweet, yeah. mix, but No, sweet. sweet. That's not savory mixed with sweet. For rice, I picture it with savory. Rice is not savory. Done? Rice itself is not savory. No, ooh, it's savory. Oh. Well, yeah, you eat it with savory stuff. That's right. Very good. Anyways, the check's gonna come. We're gonna pay the bill, or Kimmy's gonna pay the bill, and then we're gonna drive home. Bang yalu me X5 ke welcome lights එක මාරුනේ. X5 එකේ තියෙන welcome lights නේ. කෙලින්ම දොර තියෙන තැන පෙන්නනවා. මෙතන දොර තියෙන්නේ. අමතක වෙන්නේ නැහැ. ඒ welcome lights තියෙනවා. කිම්මාව ලොක් කරලා තියෙන්නේ. මේ බලන්න. මේ බලන්න දැන් මම කාර් එකට නගින්න විතරයි තියෙන්නේ. Kim is the driver today. Thank you, Kimmy. We appreciate you. Drive us home safely, please. With the baby. The interior lighting එක කාර් එක ඇතුළේ අනිත් එක මේ brown part මම හරි කැමතියි brown part එකට. Very classy color. Huh? The brown? Very classy. I like it. ඉතින් යාළුවෝ අපි යමු ආපහු ගෙදරට නේ. දැන් යාළුවෝ පැය දෙකක් යනවා ගෙදර යන්න. අපි යමුනේ. ගිල්ලා බ්‍රේබීගේ ක්‍රිබ් එක හදන්න තියෙනවා නේ.
ඔය තියෙන බේබිගේ ක්‍රිබ් එක පිටිපස්සේ ඒක හදන්න තමයි තියෙන්නේ. දැන් යාළුවෝ අපි අර්වයින් පිටත් වෙනවා. පස්සේ පැසෙන්ජර් ප්‍රින්සස් හදරා ඉතින් යනවා දිගට. මේ තමයි ඇමරිකන් කාර් ඩීලර්ෂිප් එක. ඔය Nissan ඩීලර්ෂිප් එක. Nissan ඩීලර්ෂිප් එක නම් පට්ට ලොකුයි. දිගට පේනවා ඒක. මේක තමයි ෆ්‍රීවේ එක කැලිෆෝනියා වල. තාම එන්ටර් කරේවක්වත් නැහැ. අර ඒ ලෙෆ්ට් සයිඩ් එකේ තමයි ෆ්‍රීවේ එක. අපි තාම ඔන් රැම්ප් එකේ ඉන්නේ. ඉතින් දැන් ඔන් රැම්ප් එකට නැගලා අපි යනවා. නේ? කිම් නම් පට්ට හොඳ ඩ්‍රයිවර් කෙනෙක්. මේක නිකන් අමුතු view එකක් පේන්නේ මේ කැමරා එක කැලිබ්‍රේට් කරන්න ඕනේ. නැත්නම් කොහොමද zoom එක? ඔය තමයි Irvine City. left side එකේ තියෙන Irvine City එක. මාරුනේ? LA වගේ නෙවෙයි. ඒ Irvine ගොඩාක් පොඩි LAට වඩා. හැබැයි Irvine very developed කරගෙන යන ආර Irvine Spectrum එක තියෙන්නේ shopping mall එක. ලංකාවේ one gold face එක වගේ. ඉතින් highway එකේ මේ highway එකේ තියෙන lane පහක් තියෙනවා. lane පහක් තියෙනවා මේ highway එකේ. ඉතින් අපි යනවා ගෙදර කට්ටිය. මේකත් වෙනම shopping center එකක්. අප්පා මේ බලන්න. මේ අපේ ඉස්සරහා lane එකේ market place Irvine. මේකත් Irvine Spectrum. කට්ටිය මම නම් මගේ heated seats දානවා. අප්පා. තුන. දාලා පොඩ්ඩක් ප්‍රශ්නෙන් යන්නේ පොඩ්ඩක් සීතලයි. සීතලයි කිය? Can we just say the temperature? Yeah, 67 degrees. 67 degrees Fahrenheit. Little bit chilly, not too bad. මේ බලන්න ඇඳ නම් සද්දේ දානව. ළමයි මේ කට පියාගන්න ඔය පිටිපස්සේ. සද්දේ අඩු කරන්න. සීට් බෙල්ට් දාන්න. කණ්ඩ. කෑමවක් කරන්න එපා. ළමයි. අලුන් දැන් නම් පට්ට රැයි. කොහොමත් අපි ඉතින් කණ්ඩේ පල්ලෙහාට ගිහිල්ලා එනකොට කොහොමත් පට්ට රැයි වෙන. ඔක්කොම ක්‍රිබ් එක ගත්තා. ඉතින් දැන් අපි ගෙදර හැබැයි මට ගෙදර ඇවිල්ලා ට්‍රක් එක මූව් කරන්න ඕනේ. එතකොට අනිත් කාර් එක දාන්න පුළුවන් උඩටම. ඒක උඩටම දාලා ඊටකොට ලේසි බඩු ටික ගෙදර ඇතුළට දාගන්න. නේ. ඉතින් මේ ඉන්නේ කිම් එයාගේ කාර් එකේ. එයාගේ කාර් එක නෙමෙයි ලෝන කාර් එක. ඉතින් කිම් ඉන්නවා මම මේක අයින් කරනකම්. ඒ බලන්නකො මේ වාහනේ පට්ට ලස්සන ඉස්සරහා ෆ්‍රන්ට් බොඩි එක මාර ලස්සනයි. මම හරි කැමතියි. අනිත් එක සුදු පාට වාහනවල ඔප්පා ග්‍රිල් එක ලයිට් වෙනවා. මම දන්නෙත් නෑ ඒක. පට්ට ලස්සනයි වාහනේ නේ. මම හරි කැමතියි. මේකට මාර කම්ෆර්ටබල් වාහනයක්. ෆැමිලි එකක් ඉන්නවනම් SUV එක මාර කම්ෆර්ටබල්. අනිත් එක ඔයකින් බයිනෝ. බඩු ටික ක්‍රිබ් එක කන්න ඕනේ. ඇතුළට ඇවිල්ලා බල්ලෝ දෙන්නව හොයනවා. කිම් I know where they're at. ඉන්න බලන්න. මුන් ගොඩක් කලාට දෙන්නම ගොඩක් කලාට දෙන්නම ඉන්නවා මේ දුවගෙන එනවා නේ. කොහොමද කියන්න? හැබැයි අද දෙන්න අනිවාර්යෙන් කාමරේට ගිහිල්ලා ලොක් කරගෙන තොර බලමු මොන කාමරේද ඉන්නේ කියලා. Where you guys at?
Buckle! Let's go! දෙන්න ලොක් කරගෙන කාමරේ ඇතුළේ. You better not pee in my room, man. මගේ කාමරේ computer පාට සිරි ගඳයි මචං. මුන් දෙන්න ඇවිල්ලා චූටාන. හරි කැමති නෑ මේක ඇතුළට එන්න දෙන්නේ නෑ. එංගොල්ලෝ ඇවිල්ලා ලොක් කරගෙන දොර. පිස්සු බල්ලෝ දෙන්න. What's wrong with you two? What's wrong with you two? Why you guys lock the door? Huh? Why you do that, Bucko? Who said you can go to the room? Who said you could go in my computer room? Huh? Who said, Maui? I know you did it. Bucko's a good boy. I know you did it, Mau Mau. You're hiding next to mommy.